දවස් 3ක නිවාඩුවක් ගත කරන්න කිලෝමීටර් 300ක් දුර ගෙවාගෙන යන මෝඩ මම. මගේ ජොබ් එකේ තියෙන අමාරුම කොටස තමයි මම අද ඔයාලට පෙන්වන්න යන්නේ. මම මේ වීඩියෝ එක අවුරුදු 3ක් තිස්සේ කරන්න ආසාවෙන් හිටපු එකක්. මුලින්ම වීඩියෝ එක ගැම්මට පටන් ගත්තට මට ටික වෙලාවක් යනකොට දැනෙන මහන්සියත් එක්ක ඊටු ටික කරන්න හිතෙන්නෙම නැහැ. ඒත් මම අද මේ වීඩියෝ එක පටන් ගත්තේ කොහොම හරි ඉවර කරනවාමයි කියලා හිතලා. ඉතින් මේක කිලෝමීටර් 300ක විතර ගමනක්, පැය 7ක විතර ගමනක්, බස් 3ක යන්න ඕනේ. දැන් නම් මම හරිම සතුටින් ඉන්නේ. මොකද ගෙදර යන නිසා. මේ බස් එකේ මම හරියටම පැය 4ක් යන්න ඕනේ. පැය 4කට පස්සේ මම මේ බස් එකෙන් බැහැලා කොළඹ බස් එකට නැග්ගා. හැබැයි දුකම හිතෙන දේ තමයි මට අවුව පැත්තේ තමයි වාඩි වෙන්න ඕනේ. පැය 5ක් 6ක් වගේ එක දිගටම වාඩි වෙලා යනකොට මගේ කකුල් හොඳටම ඉදිමින්න ගන්නවා. මේ වෙලාවෙ නම් ටිකක් ඉදිමිලා තිබුණේ. ඒකේ වේදනාවක් දැනෙනවා. ඉතින් මට මේ මහන්සියයි මේ රස්නේ ඒ ඔක්කොමත් එක්ක ජීවිතේ කලකිරිලා ඉන්නේ. මම මේ වෙලාවේ කෙනෙක්ට හිතෙන් බැන යන්නේ. එයා මාව මෙච්චර දුර දාපු නිසානේ මං අද මේ කට්ට කන්නේ. දැන් මගේ ගමනේ අවසන් අදියරේ ඉන්නේ. 3 වෙනි බස් එකටත් නැග්ගා. මෙහාට නම් හොඳටම වහිනවා. ඒ වගේම දැන් නම් ටිකක් රෑ වීගෙන එන්නේ. මේ ගමන දැන් මම පැය 7ක් කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව ටිකකින් මම බහිනවා. ඔන්න මං බැස්සා. දැන් ඉතින් මං ගෙදර වගේ තමයි. මේ නිවාඩුවේ මං ගොඩාක් දේවල් කරන්න ප්ලෑන් කරන් ආවා. මේ දවස් 3 නම් ඒ දේවල් කොහොම හරි කරන්න ඕනේ. මම බලාපොරොත්තුෙන් ආව දේවල් ඒ විදිහට මට කරගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම ඒ දේවල් ඔයාලටත් ඒ විදිහටම බලන්න පුළුවන් වෙනවා. මගේ මේ දුෂ්කර ක්‍රියාව ඉවර වෙනකම් බලුවට thank you. ගින්නේ නම් bye.